SLS තත්ව සහතිකය ISO තත්ව සහතිකය යන සියල්ලම ඇති කැලීන් බේබි. මිල රුපියල් 90 සිට. කැලින් බේබි ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන්. ගම සඳහා ඡන්දයේදී ගේමක් දුන්නනේ අපිට සල්ලි නෑ. නමුත් ඔට්ටුව නම් ඔට්ටුව. දැන් ඉතින් බිරිඳටවත් කතා කරලා අහන්න ඕන මොකද අමුඩේ ගහලා යන්න බෑනේ. කාන්තාවක් නේ ඉතින් බිරිඳ ඉදිරිපත් වුණා දේශපාලනය කරන්න. ඔබ කරුණා කරලා ලේකම්වරයෙක් හරි කවුරු හරි දෙනවද කියලා අහන්න. ඔහු වෙනුවෙන් මම හරි අමුඩේ ගහලා යන්න වෙනවා. ඉතින් වෙන විකල්පයක් නෑනේ ඉතින්. හිරුනිකාගේ ප්‍රතිචාර සහ සනත් නිශාන්තගේ ආදරණීය බිරිඳගේ ප්‍රතිචාරයේ බලු මන්ද පච වෙන්න වාද පච වෙන්න කියලා සමාජයේ ඉදිරියේ නේ. ආ දිලිත් මොනවා වෙලාද දන්නේ නැහැ නේ. බලු කපුටු දානයක් එහෙම අපි ලෑස්ති කරගෙන ඉන්න තොට දෙන්න. අයිබෝන් සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ලෙන්ගතු ඔබත් එක්ක එකතු වෙනවා සුපුරුදු වැඩසටහන. අර කෙනෙක් අහලා තිබ්බා කොහොමද Patreon සමාජිකත්වය ගන්න කියලා. හරි පහසුයි මේ පල්ලෙහා description එකේ තියෙනවා. ඒක ක්ලික් කරාම ඔබට ඒ ගන්නා වූ විදිය කරන්නා වූ විදිය පැහැදිලිව දකින්න ලැබෙනවා. ඒ නිසා ඒ ආදරණීය සහෝදරයට කියනවා සහෝදරයයි සහෝදරිය ඒ විදිහට ගිහිල්ලා ඔබට Patreon සමාජිකත්වයේ ගන්න පුළුවන්. Patreon සමාජිකත්ව 3ක් තියෙනවා. ඒ තුනෙන් කැමති එකක් අරන් අපිට හයියක් වෙන්න පුළුවන්. හොඳේ. ඔන්න ඡන්දේ පැවැත්වෙනවා දැන්. තාමත් අපි මේක රෙකෝඩ් කරන වෙලාවෙත් ගම නිර්මාණය කරන්න කාටද ගම බාර දෙන්නේ කියලා ඡන්ද වැටෙනවා පෝලිං බූත් වල. හැබැයි අපිට දැනෙන දේ තමයි මහ ඡන්දෙදී කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදීද ජනාධිපතිවරණයේදීද ඒ ඡන්ද දාපු ප්‍රතිශතේ මේවර වැටෙන්නේ නැහැ. ඒකට හේතුව හැටියට අපි ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට සරලව හිතා ගන්න පුළුවන් දෙයක්. මොකද ගමේ ඡන්දයේදී අර ප්‍රධාන මැතිවරණවල වගේ උද්‍යෝගය අඩු වෙනවා. ඒ නිසා ප්‍රතිශතය මං හිතන්නේ 70%ක්වත් ප්‍රමාණයකට යයි කියලා. 65ක් වගේ ප්‍රමාණයක් මැක්සිමම් යයි කියලා තමයි අපිට තේරෙන්නේ. අපි වරක මමයි හිරුනිකානන්ගේ ප්‍රෝග්‍රෑම් එකේ කියන්නේ මීට පෙර අර සූත්‍ර පුංචා දුන්නනේ මේ ගම සඳහා ඡන්දයේදී ගේමක් දුන්නනේ අපිට සල්ලි නෑ මේ වැඩේ කරන්න කියලා. මොකද ඌ දැනගත්තා ඌ හොදලා යනවා කියලා. ඉතින් මල පෙරේතයා ඒක නිමිති කොටගෙන මේ පළාත් පාලන ඡන්දේ තිබ්බේ නෑ. ඉතින් ඒ වෙලාවේ මම හිරුනිකානන්ගිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට අපි මේ ඔට්ටුවක් ඇල්ලුවා. ඉතින් ඒ ඔට්ටුව මතක් කරලා මං වරක අදත් මතක් කරනවා. ඒකේ ප්‍රතිඵලය අපිට ඔට්ටුව ඔයා පරාදයිද මම පරාදයිද කියලා හෙට උදෑසන විතර වෙනකොට අපිට දැනගත්ත හැකි ඡන්ද ප්‍රතිඵලත් එක්ක. එතකොට ඔයා දැන් නිරන්තරයෙන් මගේ ෆෝන් වලට ආන්සර් කරන්නේ නැහනේ. හැබැයි ඒ ඔට්ටුව මොකද්ද කියලා පොඩ්ඩක් දාලායි. හොඳේ. බහුතරයක් දිනන්නේ නැහැ. දැන් මම හරියත් එක්කන ඔට්ටුවක් දැම්ම අමුඩ ගහලා දුවනවා කියලා. මම නැගී ඔට්ටු දාන්නේ. මම කියන්නේ මට කාලා අපිට දුවන්නේ. අපි මොකක් හරි ඒකටත් අට ඔට්ටුවක් දාන්නත් මම ඉන්නවා. මම මේ පක්ෂයකට නෑ දරුවා දන්නවනේ. මම නිකන් අතන දැන් ඔට්ටුවක් දාලා තිනවනේ වැඩිපුර ඡන්ද. මම අනුර කුමාර දිසානායක ඉස්සරහට ගිහිල්ලා මගේ කැල්කියුලේෂන් එක වැරදි මට සමා වෙන්න කියනවා මං. කොහොමද දන ගහලා? දන ගහන්නේ නැහැ. දන ගහන්නේ මොකටද? වැරද්ද අපි කියන්නේ ඔට්ටුවක් ඒක ඔට්ටුවක් ගිහිල්ලා සමාව කියලා හරියන්නේ නැහැ. ඉතින් මම ප්‍රසිද්ධියේ. ඔව් මිනිස්සුන්ට දැනෙන එකක් වෙන්න ඕන දැන්. කරත් නිශාන්ත දැන් බඹුඩ ගහලා දුවනවා මමත් බඹුඩ ගහලා දුවනවා දෙන්න දෙපැත්තට අපි ඔට්ටුව අල්ලලා ඉවරයි. අර හෙළුවෙන් දුවනවා කියලා මං කිව්වා හෙළුව පොලිසියෙන් අල්ලනවානේ. බැර වෙනවා. නංගිත් එක්ක සාපේක්ෂව කාන්තාවක් හැටියට අපි මේ ක්වොලිටි තියාගෙන මොකද්ද ඔට්ටුව? ඉතින් හරි කැමති වෙයි මේ NPP. මෙහෙම දෙයක් හරි. අපි වේවල් දෙකක් ගන්නවා. හරිද? ඒත් ගෝල් පෝස්ට් එක ඔට්ටුව. මම දාන ඔට්ටුව NPP එක බහුතර කොට්ටාශයක් ගත්තේ නැත්තම් ඔයා වේවැලක් අරන් මේ ගෝල් පේස් එකේ මෙහා ජනාධිපති කාර්යාලයේ සිට එහා කෙරවලට ගෝල් පේස් හෝටලේ දක්වා මගේ පසර ගගහලා යනවා. අනේ පහුව එපා. ඒ වගේ වැඩ. ඒත් ඔයාටත් ඒක මම කරනවා. ඒව කරන්න එපා. මොකද ඒක හරි. ඒක අපි දෙන වරෙන්ස් ඒ විකාරයක් කරන්න ගිහිල්ලා. නේද? හොඳයි නේද? මම කැමති මෙහෙම. මම කැමති. එහෙනම් ඔයා මාත් එක්කම යන්න. ඔව් යන්න. මාත් එක්කම ගිහිල්ලා අනුර කුමාරගෙන් මම සමාවිල්ලන්න. හරි අපි ඒ ඔට්ටුව හරි. ඒ ඔට්ටුව නියමයි. ඔන්න බහුතර කොට්ටාසයක් NPP එක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ දිනාගත්තොත් මේ පළාත් පාලන මැතිවරණයේදී අපි ප්‍රසිද්ධියේ ගිහිල්ලා හිරුනිකා මම හැබැයි එයා කියපු දේවල් මම ප්‍රතික්ෂේප කරන්නයි කියපු ඔක්කොම ඇත්ත. ඔබතුමා ගැන මම මේ විදිහට කියලා තියෙනවා. ඒ ඔක්කොම ඇත්ත. ඔයා සමාව ගන්නවා. සමාව මම මොකද කරන්නේ? එපා ඉතින් මම කරන්නම් ඒක. නෑ අය දිනුවා. ඕගොල්ලෝ දිනුවොත් මමත් මට පැත්තට දඬුවමක් තියෙන්නේ බෑ. එහෙමද? ඉතින් මොකද්ද වාර කියන්නේ? ඒක මන් දන්නේ නෑ. ඔයා හිතන්න එකක්. ඉතින් ප්‍රසිද්ධ මිනිස්සුන්ට කියන්න එපා. ඒක පාර්ශ්වික වෙන්න බෑනේ. අපි දෙවිපාර්ශ්වික දැන් මේ සටන කවුද දිනන්නේ? ඔන්න ඔට්ටුවක් හරියත් එක අඹුඩ ඔට්ටුව තියනවා. හිරුනිකත් එක මොන ඔට්ටුව. දැන් හරි. අතන ගිහලා ඔයාගේ පැත්ත හරි දැන්. ඔයගොල්ලෝ දිනුවොත් මට දඬුවමක් තියෙන්න එපා ඔට්ටුවක්. ඔයාට ඉතින් අනේ මන්ද මොකක් කියන්නද? කියන්නේ මොකද කරන්නේ? මං එහෙම ඉතින් මට ඔයාට මොකොත් කියන්න හිතෙන්නේ මන් දන්නේ. කවනේ අපි අරක කරමුකෝ. එහෙම කරමු. පරදුනොත් මම මොන හරි දෙයක් කරනවා. හරි. එතකොට හිරුනිකා මගේ ආදරණීය නංගි මේ ටිකේ මගෙත් එක්ක ඉතින් කතා කරන්නේ නෑනේ. නමුත් ඔට්ටුව නම් ඔට්ටුව.
මොකද මේ අම්මා දෙනවා කිව්වොත් තාත්තා ගස් බැඳලා හරි දෙන්න ඕන. ඒ න්‍යායෙ මම ඉන්නේ. ඒ කියන්නේ කියමනට කිව්වොත්. ඉතින් ඒ නිසා හෙට දවස් වෙනකොට මම ඔයාලට උත්සාහ කරන්නම් දුරකථනින් කතා කරන්න. මොකද නංගි ඔට්ටුව වෙන්නේ දැන් අනුර කුමාර ගාවට ගිහිල්ලා ජනාධිපතිවරයා ගාවට ගිහිල්ලා එතකොට ජනාධිපති නෙමෙයිනේ. එතකොට හිටියේ ජනාධිපතිවරයා තියලා තිබ්බේ නෑනේ. නමුත් ඒ ඔට්ටුව දැම්මේ අපි පළාත් පාලන ඡන්දය සඳහා. ඔන්න දැන් පළාත් පාලන ඡන්දය මේ වෙනකොට ඡන්ද සලකුණු කරනවා. ඉතින් ඔට්ටුව රෙඩි. පළාත් පාලන ඡන්දය හෙට මේ රිසල්ට් එක එනවා. රිසල්ට් එක ආවහම අමුතුවෙන් කියන්න දෙන්නේ නැහැ රිසල්ට් එක. ඔයා පරදිනවා. ඒතර පරදුනහම ඔයාර කීප එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට අමතරව වරක මම මේ උගලට මතකද දන්නේ නැහැ. සනත් නිශාන්තත් එක්ක ඔට්ටුවක් දැම්මා. එයත් එදා එවෙලේ කිව්වේ මේ මෙහෙමයි මම ඔට්ටු විසුදා අයියා මේ මම එහෙම ඔයගොල්ලෝ පෙරදුනොත් ඔයා අඹුඩේ ගහලා යන්න ඕන. අපි පෙරදුනොත් ආ කියන්නේ අපි දිනුවොත් මේ මම අඹුඩේ ගහගෙන යනවා කියලා. ඉතින් කරුමෙට කන්ටේනර් දෙයියට බිලි වුණා මේ සනත් නිශාන්ත. දැන් ඉතින් බිරිඳටවත් කතා කරලා අහන්න ඕන මොකද අඹුඩේ ගහලා යන්න බෑනේ. කාන්තාවක් නේ ඉතින්. කොහොම හරි ඉතින් මොකක් හරි දෙයක් අහන්න සිද්ධ වෙනවා. එයාට එයාගේ මම දුරකථනක් හොයාගෙන මම කතා කරලා අහන්නම් දැන් මේකට මොකද කරන්නේ? අඩුතර මේ ලේකම්වරයෙක්වත් එවනවද? මොකද්ද කරන්නේ දැන් මේ ඔට්ටු? මේ මිනිස්සයාට ඒ ගෞරවනීයකම තියන්න එපා. ඒ ගෞරව මොකද ඔහු වෙනුවෙන් බිරිඳ ඉදිරිපත් වෙන්න එපා. මොකද බිරිඳ ඉදිරිපත් වෙලා තියෙනවනේ. දැන් ඔහුගේ මියාමත් එක්ක බිරිඳ ඉදිරිපත් වුණා දේශපාලනය කරන්න. එහෙමනම් ඒ ඔහු කරපු ඔට්ටුවටත් ඔබ ඉදිරිපත් වෙන්න ඕන. හෙට දවසේ මම ඔබවත් අමතන්නම්. අමතලා ඔබතුමියගෙන් මම අහන්නම්. මොකද නංගි දැන් කරන්නේ වැඩේ මල්ලි කිව්වා මල්ලි පොරොන්දු වුණානේ ඉතින්. පොරොන්දුවට මොකද කරන්නේ? අඩුතරමේ ඔබට මම කියන්නේ අඹුඩ ගහලා යන්න කියලා නැවතත් කියන එක සදාචාරාත්මක නෑ. ඔබ කරුණා කරලා ලේකම්වරයෙක් හරි කවුරු හරි දෙනවද කියලා අහන්න. නැත්තම් ඉතින් මම මේ ඔට්ටුව ඒ කියන්නේ මේ සනත් නිශාන්ත මගිත් එක්ක හොඳටම මේ කියන්නේ මිත්‍රත්වයෙන් ඉන්නකොට සහෝදරකමින් ඉන්නකොට මේ කරපු ප්‍රෝග්‍රෑම් එකක් නේ. දැන් ඔහු නෑ ඔහු මිය ගිහිල්ලා. හැබැයි ඔට්ටුව ඔබ බෑ කිව්වොත් මම මහ ජනතාවට ප්‍රදර්ශනය වෙනවා සනත් නිශාන්ත වෙනුවෙන් ගෝල් පේස් එකේ ඒ වෙනුවෙන්. ඔට්ටු ඔහු වෙනුවෙන් දැන් ඔහුගේ පරාජය බාරගත්තොත් හෙට උදේ උඩ අපිට දැනෙනවනේ. දැනෙන දෙයක් නැහැ ස්ථිරයි. පරාජයම තමයි ඉතින් හොදලම යනවා. ඉතින් ඒ නිසා ඒ ඔට්ටුව අපි බලමු බැරි වුණොත් ඉතින් ඔහු වෙනුවෙන් මම හරි අඹුඩ ගහලා යන්න වෙනවා. ඉතින් වෙන විකල්පයක් නැහැ ඉතින්. ඉදිරිපත් වෙන්න කෙනෙක් නැත්තම් ඔහු බොරුවක් නම් මේ කියන්නේ. ඔහුට ගෞරවය දෙන්න එපා. ඔහුට ඒ ආදරණීය බිරිඳ ඔහු කරපු ඒ ඔට්ටුවට ගෞරවය ලබා දිය යුතුමයි. ඉතින් ඒ නිසා අපි බලමු හෙට දවස් වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. හිරුනිකාගේ ප්‍රතිචාර සහ සනත් නිශාන්තගේ ආදරණීය බිරිඳගේ ප්‍රතිචාරය කුමක් වෙයිද කියලා අපි බලමු. පැහැදිලිව ඉතින් හිරුනිකා නම් ඒක ඉදිරිපත් වෙන්න ඕන. නැත්තම් නම් කිව්වා ඔයා මම ප්‍රසිද්ධිය කියනවා ඔයා මේ මෙහෙම මේ උල්ලංඝනය කර අපේ තිබිච්ච ඒකාබද්ධ ගිවිසුම ඔබ උල්ලංඝනය කරා. මට මෙතනින් එහාට නම් ඉතින් මේ හිරුනිකා ගැන විස්තරයක් එහෙම ලොකුවට කියන්න බෑ. ඉතින් එහෙම කියලා ඉතින් බලමු මන්ද පච වෙන්නේ වාද පච වෙන්නේ කියලා සමාජයේ ඉදිරියේ නේ. මම නම් කොහොමද ඉතින් පච වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි ඔයාගේ වර්තමාන ක්‍රියාකලාපය ගැන මම නම් පැහැදින්නේ නැහැ නංගි. ඔයා යන ට්‍රැක් එක මොකද්ද කියලා මටවත් තේරෙන්නේ නැහැ. මොන විකාරයක්ද මේ කරන්න ලෑස්ති වෙලා ඔය කරමින් ඉන්නේ කියලා. ඉතින් ඕකයි අද කතන්දරේ. ඉතින් කොහොම වුණත් අපි දන්නවා හෙට උදෑසන වෙනකොට හෙට උදෑසන නෙමෙයි රාත්‍රියේ අද 11 විතර වෙනකොට තැපැල් ඡන්ද ගණනය කරනවා. රිසල්ට් එක දකින්න හම්බ වෙයි දැනගන්න ලැබෙයි. රාත්‍රියේ 11 විතර වෙනකොට තැපැල් ඡන්ද ටික අර ගියවර 85ක් තැපැල් ඡන්ද සලකුණු කරලා තිබ්බේ මාලිමාව ඉදිරියෙන් ඒ ඡන්ද දෙකේදීම. ඉතින් මේ පාර 85ක් වෙන එකක් නෑ ප්‍රතිශතයත් එක්ක. නමුත් 70%කට එහා ගිය රජයේ සේවකයින් මාලිමාවට සලකුණු කරයි කියලා තමයි අපේ මතය. අපේ මතය. දැන් මේ වගේ කියන්න පුළුවන් මොකද දැන් මේ වෙලාව 4:20යි ඡන්ද ඉවරෙන් ළඟයි. මේක යනකොට ඡන්ද පෝලිං බූත් වහලා ඉවරයි. ඒ නිසා මොකද අපි උල්ලංඝනය කරා කියන්න බෑ මැතිවරණ නීති රීති. දැන් ඒ නිසා අපි කියනවා අනිවාර්යයෙන්ම පොහොට්ටුවට කෙලවෙලා ඇත. රෙද්දේ රෙවි ඇත. සූත්‍ර පුංචානොත් රනිල් වික්‍රමසිංහ මක බෑවිලාම ගින් ඇත. තව මොකුද හිටියේ? තව ඉතින් කියන්න අනිත් අය ගැන කතා කරන්න දෙයක් නැහැ නේද ඉතින්. දිලිත්ට මොනවා වෙලාද දන්නේ නැහැ නේ. දිලිත් බලමු දිලිත් යම් කොට්ටාසවල යම්කිසි മന്ത്രിවරයන් ප්‍රමාණයක් ගණී කියලා මගේ විශ්වාසය තියෙනවා. ඉතින් පොහොට්ටුව නම් කුජීතයි ඒකයි කතා දෙකක් නැහැ. පොහොට්ටුවේ ගමනාන්තය නිර්මාණය වෙනවා හරියටම ඔය තද්ද දාගෙන හිටිය මාස එකමාරක් විතර උන් ටිකගේ මොකද්ද සලකුණු කරන තැන මිනිසුන් සලකුණු කරලා ඇති. එතකොට ඉතින් අපිට ඇති තොපිත් එක්ක හති. ඉතින් ඒ නිසා තොපිගේ පොහොට්ටුව මකබෑවිලයන්ට නියමිතයි. කපුට ඇවිල්ලා නැවත ජූනි මාසේ එනවා කියලා කියනවා. වරෙන් කපුටෝ
බලු කපුටු දානයක් එම අපි ලෑස්ති කරගෙන ඉන්න තොට දෙන්න බලු කපුටට වරෙන් ඔබට බලු කපුටු දානයක් ඔබ ඉන්න තැනකට ඇවිල්ලා මම කොහොම හරි දෙනවා. ඔව් ගියක් ඉස්සරහට ඇවිල්ලා අපිට එම හයිය තියෙනවා. අපි තොපිට තොපේ බලේ තියෙන කාලෙත් අපි හයිය පෙන්නුවා. තොපේ බලේ නැති කාලෙත් අපි තොපිට බය වෙන්නේ නැහැ කීයටවත්. ඔබ ඉන්න තැනකට ඇවිල්ලා ඔබට බලු කපුටු දානයක් දෙන්න ඕන. ඔබට බඩගිනිනි බං මාර විදියට. කපුටට පුදුම බඩගිනි. ඉතින් ඒ නිසා නැවත මේකට එනවා නම් අපේ බලු කපුටු දානේ අනුභව කරන්න බලාගෙන වරෙන් කපුටා නොහොත් කාලකන්නේ බැසිල් අවරෝහණ රාජපක්ෂය. ඔබටයි කිව්වේ. එහෙනම් මගේ ගීතය. අතින්ගෙන කැන්ඩාගෙන ගෙන ගියා ඔබ පියසකට හවෝය මට දිව්‍ය රාජ්‍ය වුණා දිව්‍ය අප්සරාවි මගේ ඔබට මතකද දිනක වැලියම් මා තනිවලා ඔබ අතුරුදන් වුණා එදා ඒ දෙව් රජදාන මට අවාගිනිවැල් නරකයක් වී මම්මුලාවී යනෙන හසරක් නොදැන මං තනි වුණා දිව්‍ය අප්සරාවි මගේ මා අතින්ගෙන කැන්ඩාගෙන ගෙන ගියා ඔබ පියසකට අවෝය මට දිව්‍ය රාජ්‍ය වුණා දිව්‍ය අප්සරාවි ජීවිතය ඔබ මගෙන් නුදුරන් ගියා ප්‍රේම නටමුන් කඳුළු මැද මාතියා අහිංසක මා අතර මං කොට නිරපරාදේ කෙරූ වරදට පලිගසාවී සාපදී මුළු ලොවක් ඔබේ නම කියා දිව්‍ය අප්සරාවි මගේ මා අතින්ගෙන කැන්ඩාගෙන ගෙන ගියා ඔබ පියසකට අහෝය මට දිව්‍ය රාජ්‍ය වුණා දිව්‍ය අප්සරාවි